තමයි සුබ දවසක් ඔයාලට. ඔන්න අද මං වීඩියෝ එකෙන් අරන් එන්නේ කැම්පස් එකේ මගේ යාළුවෝ එක්ක අපේ ගෙදර. ඔන්න බෝඩිම ගාව ඉඳන් දැන් මාතරේ ටවුන් එකට ආව ළමයි. ඉතින් මෙතනින් අපි යන්න ඕනේ ඇඹිලිපිටිය මාතර බස් එකකට. ඉතින් ඔන්න මගේ යාළුවෝ 3 දෙනයි දැන් අපි බස් එකකට යන්න කලින් පොඩක් ATM එකට ආවා. ඊට පස්සේ අපි බලමු යන්න තියෙන බස් එක මොකක්ද කියලා. පොඩ්ඩක් ඊට කලින් අපිට මොන හරි කකා යන්න දෙයක් ගන්න ඕනේ. ඉතින් අපි ටවුන් එකේ ස්ටෑන්ඩ් එකෙන්ම අය මොන හරි පොඩි දේවල් ටිකක් ගත්තා. අපිට උදෙන්ම යන නිසා ගොඩක් බඩගිනිනේ. තව දෙයක් ළමයි. මෙතන අපි දවස් 3ක් හිටියා අපේ ගෙදර. ඉතින් මේ දවස් 3ෙම වීඩියෝස් මේ vlog එකේ තියෙනවා. ඉතින් හොඳද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. මේක මගේ පළවෙනි vlog එක. මම මෙහෙම යාළුවොත් එක්ක යන ඒ වගේම මෙහෙම වීඩියෝස් ගත්ත මගේ පළවෙනි vlog එක. ඇත්තට මේක හොඳයිද නරකයිද කියන එක ඔයාලා කමෙන්ට් එකකින් දාන්න. අඩුපාඩු මොනවද? ඔන්න අපි ඊට පස්සේ ඒවත් අරගෙන දැන් මේ යන්නේ අපි බස් එකේ මාතර ඇඹිලිපිටිය. ඊට පස්සේ අපි ඇඹිලිපිටිය ටවුන් එකට ආව ළමයි. ඊට පස්සේ මෙතන ඉඳන් ආයි ඇඹිලිපිටිය රත්නපුර බස් එකක රුපියල් 120ක වගේ දුරක් ආයෙත් අපිට යන්න තියෙනවා. ඔන්න ඊට කලින් මගේ යාළුවන්ට කඩේට ටිකක් යන්න ඕනේ කිව්වා. ඉතින් ඔන්න එයාලත් එක්ක ආයෙත් අපි කඩේට ගියා. ඔන්න ඊට පස්සේ අපි දැන් මේ බලන්නේ බස් එකක් තියනවද කියලා. මොකද එදා මේ පළවෙනිදා. බස් ටිකක් අඩු දවසක්. හරි. බස් එක නම් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි බස් එකට ගියා. හම්දියෙන් බැහැලා ඊට පස්සේ මාම ඇවිල්ලා තිබ්බා අපිව එක්කන් යන්න. ඔන්න දැන් අපි 4 දෙනා ට්‍රීවිල් එකේ මේ ගියාම ගමනවා. ටිකක් හිර වෙලා තමයි ගියේ. අන්න අපි දැන් ආවා අපේ ගෙදරට. ගොඩාක් රස්නේ තමයි. ඉතින් අපිට අම්මල බීම ගහලා තිබ්බා. අපි ඊට පස්සේ ගියා බීම වොට්ටේ. ඊට පස්සේ ඔන්න තවල් වෙන්න ආවා. ඉතින් අපේ කෑම රැස් කරලා තිබ්බා අම්මලා.
නිසා හවස පන්සල් යන්න උනේ නැති නිසා දැන් හදන්නේ කට්ටියත් එක්ක පන්සලට ගිහින් යන්න. දැන් අපි ලෑස්ති වෙලා හැඩ බලනවා. හයි. හරි. දැන් අපි පන්සලට ආවා. අපි ආවේ සංඝපාලට. ඉතින් ඔන්න දැන් අපි කට්ටියත් එක්කම දැන් අපි පන්සලට ආවා.
අපි දැන් පන්සල් ගිහිල්ලා ඇවිල්ලා කට්ටියත් එක්ක පොඩි පාටි එකක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර ගෙවුණු දෙවන දවසේ. ඉතින් ඔන්න කට්ටියත් එක දැන් මේ ඔන්චිලි පදිනවා. ඊට පස්සේ අපි ඔන්න දවල් කෑම ගන්න වෙලාවත් ආවා. ඔන්න දැන් කාලා මේ හවස ගමයි. හවස අපි ගියා කට්ටියත් එක්ක අපේ තාත්තේ එක්කන් ගියා අප්ප කන්න. ඉතින් ඔන්න දැන් අපි ජනගම. රාත් ගෙදර පොඩි පාටි එකක් කට්ටියත් එක්ක. මේ ඉතින් ඇත්තටම හරිම දුකම හිතෙන දවස. අපි දැන් මේ ගෙදර ඉඳන් කට්ටියත් එක්ක ආයෙත් මාතරේ එන ගම. හරිම දුකයි ළමයි ඉතින්. හැමෝමත් එක්ක ඉඳලා විනෝද වෙලා ආයෙත් බෝඩිමට යනකොට දැනෙන දුක. අපි දැන් බෝඩිමට ආවා. මේ දැන් මේ කෑම කන තමයි හදන්නේ. ගෙදරින් කෑම ගෙනාවනේ. ඉතින් ගෙදරින් ගෙන කෑම එක තරම් රස කෑම එකක් නැහැනේ. ඔන්න කෑම පාර්සල් 3ක් තියෙනවා. දැන් අපි ඔය හදන්නේ ওই ටික එකට එලාගෙන මේසෙ උඩ කට්ටියත් එක්ක කෑම කන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒකේ හොඳ නරක මොනවද අඩුපාඩු මොනවද කියලා කමෙන්ට් කරන් ගිහිල්ලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.